හායි යාළුවනේ, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට නැවතත්. ඉතින් අද වීඩියෝ එක මෙන්න මේ බෑග් එක කොහොමද ගොතාගන්නේ කියලා. ඔයා මගේ channel එකට අලුත් නම් ආරාධනා කරනවා subscribe කරන්න කියලාත්. ඉතින් මේක ඕනම කෙනෙක්ට පහසුවෙන් ගොතා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක ගොතාගන්නේ කියලා. අපි බලමු මොනවාට ඕනේ කියලා. මම මෙන්න මේ පෆ් එක වගේ තියෙන මල තමයි ගොතන්නේ. ඒකට මම පාවිච්චි කරන්නේ තුනේ කටුව. ඒ වගේම මම මෙතන දැන්ට හදලා මම හදන්නේ මල් 48ක්. මේ වෙනකොට 47ක් හදලා තියෙනවා. මම ඔයාලට අවසාන එක හදන විදිය කියලා දෙන්නම්. ඒ විදිහට ඔයාට ඕන සයිස් එක අනුව මල් ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. තව මම පාවිච්චි කරනවා මෙන්න මේ වගේ බෑග් එකේ ස්ට්‍රැප් එක අල්ලන්න චූටි බකල් දෙකක්. ඔයාලට මේක නැතත් ප්‍රශ්නයක් නැහැ. කෙලිම බෑග් එකට ජොයින් කරගන්න පුළුවන් පටිය. මෙෂරින් ටේප් එක. මේ ටික තමයි ඕන. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ 3 ply yarn එක. ඔයාට අවශ්‍ය නම් 4 ply එකකින් හදන්නත් පුළුවන්. එතකොට මීට වඩා චුට්ටක් ෆ්ලවර් එක පෆ් එක චුට්ටක් තව හොඳට මේ පිම්බිලා එනවා. මොකද 4 ply එක මීට වඩා මහතයිනේ. ඒ හින්දා එහෙනම් අපි පටන් ගමු. මම මේ හැම එකම මැදට සුදු පාට පාවිච්චි කරලා තියෙනවට පේනවා ඇති. ඔයාට අවශ්‍ය නම් තනි පාටින්ම ගොතා ගන්නත් පුළුවන්. මුලින්ම සුදු පාට yarn එක අරගෙන මැජික් රින් එකක් හදාගන්න. දැන් චේන් එකයි. ඊළඟට සිංගල් ක්‍රොෂේට් 12ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. දැන් මැජික් රින් එක තද කරලා පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට ස්ලිප් ස්ටිච් එකක් කරන්න. චේන් එකක් ගොතලා මගේ yarn එක දැන්ටම කට් වෙලා තියෙන්නේ. white color yarn එක කපන්න. දැන් මෙතනටම අපි අනිත් පාට ජොයින් කරගන්නවා. මෙන්න මේ පළවෙනි ස්ටිච් එක වෙන්නේ. ඒ කියන්නේ අපි ස්ලිප් ස්ටිච් එක කරපු ස්ටිච් එක. මෙතනටම ඊළඟට ඔයා ගොතන පාට ජොයින් කරගන්න. චේන් 3යි. 1යි 2යි 3යි.
දැන් ඊළඟ ස්ටිච් එකට මෙන්න මේකට, ඒ කියන්නේ චේන් තුන එකට නෙමෙයි ඊගාව එකට අපි පෆ් එක ගොතන්න යන්නේ. ඩබල් ක්‍රොෂේට් එකයි අවසාන ලූප් දෙක කටුවේ තියාගෙන ආපහු ඩබල් ක්‍රොෂේට් එකයි. දැන් අපිට ලූප් තුනක් තියෙනවා. ආපහු ඩබල් ක්‍රොෂේට් එකයි අවසාන ලූප් දෙක කටුවේ තියාගෙන අපි දැන් 3 පාරක් ගෙතුවා. 6 පාරක් මේ විදිහට. හතරයි පහයි හයයි. ඔක්කොම එතකොට ලූප් තියෙනවා 7ක්. මේ 2යි 4යි 6යි 7යි. මේ 7ෙන්ම මේ විදිහට මේ චේන් 3යි. 1යි 2යි 3යි. ඊළඟ ස්ටිච් එකට හොඳට බලන්න මෙතන ස්ටිච් එක ඇතුළට ගිහින් තියෙන්න පුළුවන්. ඊළඟ ස්ටිච් එකට ස්ලිප් ස්ටිච් එකක්. ආපහු අපි දැන් එක මල් පෙත්තක් ගොතලා ඉවරයි. චේන් 3යි. ඊළඟ ස්ටිච් එකට ඩබල් ක්‍රොෂේට් 6ක පෆ් එකක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 2යි 4යි 6යි 7යි. චේන් 3යි. ඊළඟ එකට ස්ලිප් ස්ටිච් එකයි. මෙන්න මේ විදිහට මල් පෙති 6ක් එනවා. මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔයාලට තියෙන්නේ මේ විදිහට දිගටම චේන් 3යි ඩබල් ක්‍රොෂේ 6ක පෆ් එකයි ආපහු චේන් 3යි ඊළඟ එකට ස්ලිප් ස්ටිච් එකයි විදිහට ගොතාගෙන යන්න.
අවසාන මල් පෙත්තේ චේන් 3 ගොතලා මෙන්න මේ පළවෙනි චේන් 3 ගොතපු තැනට ස්ලිප් ස්ටිච් එකක් චේන් එකක් ගොතලා යාන් එක කට් කරන්න. මෙන්න මේ විදිහට තමයි එන්නේ. දැන් මම මල් ඔක්කොම 48ක් වෙන්න ගොතලා තියෙන්නේ. මම පාට කිහිපයක්ම පාවිච්චි කරලා තියෙනවා. මේ ඔක්කොගෙම මෙන්න මේ අවසාන යාන් එක ඉදි කටුව පාවිච්චි කරලා හයිට් කරලා කපා ගන්න. ඔයාලට අවශ්‍ය බෑග් එකේ සයිස් එකට අවශ්‍ය ප්‍රමාණයට මල් ටික හදා ගන්න පුළුවන්. මෙතනදී මම පෙන්නන්නම් කොහොමද ඒක හදාගන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි අපි බෑග් එක ජොයින් කරන්න යන්නේ. ඔයාලට පේනවා ඇති මම මල් ටික මෙන්න මේ වගේ එක පෝලිමකට 6 ගානේ පෝලිං 8ක් මම තියන් තියෙන්නේ. එතකොට 6 ගානේ තියෙනකොට මේ පේනවද? පළවෙනි පෝලිම මේ පැත්තට දෙවෙනි පෝලිම මෙදින් පටන් අරන් මේ පැත්තට තමයි ඉවර වෙලා තියෙන්නේ. එතකොට අපි මේක මෙහෙම ජොයින් කරනවා. මේක මේ පළු දෙක මේක දෙකට නැමිලා මේ කෙරවලයි මේ කෙරවලයි එකට ජොයින් වෙනවා. එතකොට එහෙම ජොයින් වෙනකොට මෙන්න මේක රෝ 4 ගානේනේ. එතකොට මෙන්න මේ හිතන්නකෝ 1 2 3 4යි. මේ බ්ලූ කලර් එකෙන් වෙන් වෙනවා. එතකොට මේක දෙකට නැමුණාම මෙන්න මේ රෝස් ෆ්ලවර් එකේ මේ ඉතුරු වෙන පැත්ත එළියට ඇවිල්ලා තියෙන පැත්ත මෙතෙන්ට ජොයින් වෙනවා. ඒ විදිහට මේක මෙතෙන්ට ජොයින් වෙනවා. අන්න ඒ විදිහට මේක ඒ හින්දා පළවෙනි රෝ එක මෙහෙට දෙවෙනි රෝ එක මෙහෙට විදිහට එකම මල් ප්‍රමාණකින් හදා ගන්න ඕන. මම ජොයින් වෙන විදිහ පෙන්නන්නම්. ඊළඟට උස ගන්නකොට දැන් මම අරන් තියන්නේ පළල අඟල් 10යි. උස රෝ 4ක උසක් තියෙන්නේ. ඒ කියන්නේ 1 2 3 4යි. මේ අඟල් 7මාරක විතර උසක් තමයි තියෙන්නේ. එතකොට බෑග් එකේ උස අඟල් 7මාරයි පළල අඟල් 10යි විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාට මේක පොඩි සයිස් එකකට ඕන නම් තව මල් ප්‍රමාණය අඩු කරගන්න. එතකොට ගන්න රෝ ගාන පළලට නම් ප්‍රශ්නයක් නෑ එන මල් ප්‍රමාණය. කියන්නේ මේ දිග අතට ඔයාට වැඩිපුර හෝ අඩුවෙන් ගන්න පුළුවන්. මේ උස ගන්නකොට බෑග් එක අපි එකක් විදිහට ගොතලානේ දෙකට නමන්නේ. දෙපැත්තට බැලන්ස් වෙන සංඛ්‍යාවක් ගන්න. ඒ කියන්නේ 8ක් 6ක් 10ක් විදිහට දෙපැත්තට බැලන්ස් වෙන සංඛ්‍යාවක් මේ පෝලිං ගාන ගන්න උස ගන්නකොට ඒ විදිහට ඔයාලට අවශ්‍ය මල් ප්‍රමාණය අරගෙන මේ ගානට හදා ගන්න. අපි බලමු මේක කොහොමද දැන් ජොයින් කරගන්නේ කියලා. හරි දැන් අපි බලමු කොහොමද මේ මල් ටික ජොයින් කරගන්නේ කියලා. මෙතනදී ඔයාට ස්ටිච් මාකර්ස් තියෙනවා නම් කියන්නේ මේ ටික ඇටච් කරගන්න වඩාත් හොඳයි. මම එක රෝ එක ගානේ කියලා දෙන්නම්. රෝ දෙකක් වෙන්න. පළවෙනි රෝ එක නම් පහසුයි ඇටච් කරගන්න. ඒක තේරුම් ගන්න හරි ලේසි. දෙවෙනි රෝ එක තමයි චුට්ටක් ඔයා හරියටම අල්ල ගන්න ඕන. මෙන්න මේ විදිහට පෙටල් දෙකක් මෙන්න මේ වගේ දෙකක් එකට තමයි පළවෙනි රෝ එක තියාගන්න යති මෙහෙම. මේ විදිහට දැන් මේක අපි අනිත් පැත්තෙන් ඒ කියන්නේ ඇතුල් පැත්තෙන් තමයි ජොයින් කරන්නේ. මම මේ පැත්තෙන් ඉඳලා පටන් ගන්නෙ. මුලින්ම මෙහෙම දෙකක් එකට තියලා
මෙතන මේ අපි ඩබල් ක්‍රොෂේ 6 එකට ගොතපු ස්ටිච් එක තියෙනවනේ මේ චේන් 3ක් නෙමෙයි පටන් ගත්ත චේන් 3ක් නෙමෙයි මෙන්න මේ මැද මේකට තමයි අපි කටුව දාන්නේ මේ පැත්තෙන් ඇතුල් පැත්තෙන් ඊළඟ මලත් අරගෙන මේ විදිහට දැන් යාන් එක මෙහෙම ජොයින් කරගන්න චේන් එකයි මෙතන ඉඳලා මේක මෙහෙමනේ ජොයින් වෙන්නේ එතකොට ඊගව මල එන්නේ මෙතනටනේ මෙතන ඉඳලා මෙතනට චේන් ගාන ඔයාට එන ගාන ගොතලා බලන්න මම චේන් 3යි 4යි 5ක් ගොතනවා මේ මදි 6යි 7යි 8යි චේන් 8 තමයි මේ පේනවද මෙතන ජොයින් කරන්න මට හරියන ප්‍රමාණය චේන් 8 එතකොට ඔයා ගන්නකොටත් මේ විදිහට මෙතන මේ වැකට එන චේන් ප්‍රමාණය බලලා ගොතන්න ඊගාවට ඊළඟ මලත් මේ විදිහට අරගෙන ස්ලිප් ස්ටිච් එකක් කරනවා මේ මල් පෙති දෙකට මේ ආපහු අර ගොතපු චේන් ගානමයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මේ දැක්කද ආපහු ඊළඟ මල මෙතනට ජොයින් කරනවා මෙන්න මේ විදිහට දැන් මල් 4ක් ජොයින් කරලා තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඊගාව මල මල් 5යි පළවෙනි රෝ එක ටිකක් පහසුයි ගොතා ගන්න. ඊළඟ රෝ එකේදී තමයි චුට්ටක් ඔයා හරියටම යන විදිය තේරුම් ගන්න ඕන. මෙතනදී අපි මම ගන්නෙ මල් 6ක රෝ එකක් නේ. ඉතින් මම මල් 6ක් වෙනකන් විතරයි මේ විදිහට ජොයින් කරගන්නේ. මේ චුට්ටක් ඇකිලෙන ගතිය ආවට ඒක හරියනවා. අපි ඊළඟ රෝ එක ගොතද්දී මෙන්න මේ විදිහට මල් 6යි. දැන් ආපහු මම අරගත්ත චේන් ගානම ගොතලා මෙතෙන්ට මම මලක් ජොයින් කරන්නේ. මෙතන අවසාන අපි කලින් වගේම මල් පෙත්තට මම ස්ලිප් ස්ටිච් එකක් කරනවා. ඊළඟට මෙතන ඉඳලා මේ මල් පෙත්තට
දැන් අපි මේ පැත්ත මල් පෙති තුන ගෙතුවා. දැන් මේ පැත්තේ මල් පෙති තුන අල්ලන් යන්න එපා. මෙතන ඉඳලා මේ මල් පෙත්තට චේන් ගාන බලමු. මට චේන් 4ක් ඇති මේ. ඊගාවට මෙතන එකටයි අපි දැන් මෙතනට මලක් ජොයින් කරනවා. ජොයින් කරනකොට දැන් අපි කලින් මම ඔයාලට පෙන්නුවා රෝ එක කියන්නේ එක පැත්තකට මේ විදිහට දෙපැත්තෙන් මල එක පැත්තකින් එළියට එන්නයි අනිත් පැත්තෙන් ඊගාව රෝ එකේ එළියට එන විදිහට. මෙතනදී මල ජොයින් කරගන්නේ මල් පෙත්ත එළියට හිටින විදිහට. ඒ කියන්නේ මෙතන පෙති දෙකයි මේ විදිහට අල්ලගන්නේ. මෙන්න මේ වගේ. එතකොට මේ විදිහට අපි එක පැත්තකින් හිතන්නකො මෙහෙම මල තියලා එක මල් පෙත්තකින් කටුව දාලා ස්ලිප් ස්ටිච් එකක් කරනවා. මෙන්න මේ වගේ. ඊළඟට මෙතෙන්ට මේ මල් පෙති දෙක මේ මල් පෙති සුදු පාට එකයි කහ පාට මල් පෙත්තයි අතරට තව මලක් එනවා. මෙන්න මේ විදිහට. ජොයින් කරනකොට මෙතන ඉඳලා මේ මල් පෙත්තට චේන් ගාන ගොතාගෙන මම චේන් 5ක් ගන්නවා. මේ 5ක ප්‍රමාණය ඇති. ඊළඟට මේ මල් පෙත්තෙන් කටුව දාලා ඊළඟ මල අරගෙන ඒකෙනුත් කටුව දාලා මේ සුදු පාට මල අපි ජොයින් කරන මල් පෙත්තත් ඒ කියන්නේ මල් පෙති 3ක් එකට ස්ලිප් ස්ටිච් එක කරනවා අපි. මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම. මේ ඊළඟ එකේදී මල් පෙති 3 වෙන්නේ කලින් වගේ චේන් 5ක් ගොතලා කහ පාට එකයි දැන් මෙතන තැඹිලි පාට එකයි කහ පාට එකයි එකට ජොයින් වෙන්න එපා මෙහෙම. මේ තැඹිලි පාට එකයි ඊගාට මේ කොළ පාට මල් පෙත්තක් අපි ගන්නවනේ මෙතනට. ඒ කියන්නේ මේ මල කෙලින් කරාම මේ අපි මල් පෙති දෙක ගානේ තියන් යන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ ඊගාට මල් පෙත්ත වෙන්න ඕන මෙන්න මේ කොළ පාට එක. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඒක හරියට එක මලක් තියලා ඊගාව ස්පේස් එකේදී තව ඒ මලෙම මල් පෙති දෙක ජොයින් කරලා ඉන්නවා වගේ. කියන්නේ මේ දැන් මෙතන මෙන්න මේ විදිහට තුන්වෙනි මල් පෙත්ත කොළ පාට එකෙන් කරලා අපිට මෙතනට තව මලක් ඕන. මල් පෙති 3 ගානේ මේ මෙතනට එකයි ඊගාට මේ රෝස පාට මල් පෙත්තත් එක්කලා එකයි මෙතන 3යි මේ ඊගාට මේ 3 ආයි මෙතනට තව මලක් ඇවිල්ලා මේ 3. ඒ විදිහට චුට්ටක් ඔයා try කරනකොට ඔයාලට තේරෙයි යන විදිහ.
හැම වෙලේම මතක තියාගන්න මෙන්න මේ විදිහට මේකේ මල් පෙති දෙකක් එකට එන්න ඕන මෙන්න මේ විදිහට යන පෝලිමට නේ. එතකොට අර ඉතුරු වෙන මල් පෙති දෙක දෙපැත්තට ඒ දෙපැත්තට යන දෙක මේ පල්ලෙහා පෝලිමේ මල් පෙති දෙකත් එක්කලා ජොයින් වෙනවා නේ. මේ මල් පෙති දෙක මේ මල් පෙති දෙකත් එක්ක මේ දෙක මේ දෙකත් එක්කලා එතකොට මේ ඉතුරු වෙන එක මෙතන මේ පල්ලෙහෙන් යන මල් පෙති දෙකත් එක්කලා ජොයින් වෙන විදිහට තමයි අපි යන්නේ රෝ එක. එතන පල්ලෙහා රෝ එකේ මල් පෙති දෙක එකට ජොයින් කරනකොට ගන්නෙ මෙන්න මේ තුන්වෙනියට තියෙන මල් පෙත්ත. ඊට පස්සේ ආයේ චේන් 5ක් ගොතලා ජොයින් කරනකොට තමයි අලුත් මලක් එකතු කරගන්නේ. දැන් මම ආපහු ගොතන්න යන්නේ මෙන්න මේ කොළ පාට මල් පෙත්තයි දම් පාට මල් පෙත්තයි මේ රෝ එකෙන් මල් පෙති දෙක ජොයින් වෙන එක. එතකොට මුලින් මේ දෙක එකට අමුණගෙන ඒකට මේ නිල් පාට එකේ මල් පෙත්තක් ගන්නවා. ආපහු චේන් 5ක් ගොතනකොට දම් පාට එකයි තව මලක් මෙතනට ඕනි වෙනවා. එතකොට ඊළඟට නිල් පාට මල් පෙත්තක්. දැන් ආපහු ජොයින් වෙන්නේ මේ දම් පාට මල් පෙත්තේ රතු පාට මල් පෙත්තේ මල් පෙති දෙක. ඒකට මේ කහ පාට මල් පෙත්තක්. ඊළඟට මේ රතු පාට මල් පෙත්ත ඒ කියන්නේ මේ මැදට එන එක මේ මල් පෙති තුනේ මැද මල් පෙත්ත. මැද මල් පෙත්ත එනකොට තමයි අපි එතනට මලක් ජොයින් කරගන්නේ. මම හිතනවා ඔයාට තේරෙනව ඇති කියලා. හැම වෙලේම මතක තියාගන්න බෑ මේ මල් ටික ජොයින් කරනකොට මල් අතර ස්පේස් එකක් එන්නේ නෑ නේ. දැන් මම මේ රතු පාට එකයි මේ රෝස පාට මලයි ජොයින් කරනවා. එතකොට මම මෙතන සුදු පාට මල් පෙත්ත ගන්නවා. දැන් මල් 6ක් 1 2 3 4 5 6යි. ආපහු කලින් විදිහමයි මෙන්න මෙහෙම එන්නේ රෝ එක මේ කලින් වගේම මෙතනින් මේ අවසාන මල් පෙති දෙක ජොයින් කරනවා. ඊගාවට මෙතන මල් පෙත්තට
ආපහු කලින් වගේමයි අපි දැන් දෙවෙනි රෝ එක ගොතන් ආවා වගේමයි මේ මල් පෙත්තයි මේ මල් පෙත්තයි sorry මෙතනට ඊළඟ මලට අරන් ඉන්න දැන් තියෙන්නේ රිපීට් පැටර්න් එක ඔයාට මල් පෙති ටික හරියට හදාගන්න විදිහ විතරයි හරියටම පැටර්න් එක තේරුම් ගන්න අවශ්‍ය. කියන්නේ මේක ඔයාට පැටලුනොතින් ආපහු වරදිනවා. කියන්නේ මුලින්ම ගොතන්න වෙනවා. ඒ හින්දා පළවෙනි රෝ එක කොහොමත් ඔයාට පළවෙනි රෝ එක ගොතලා ඉවර වෙනකොට පැටර්න් එක චුට්ටක් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ හින්දා හදිස්සි නැතුව පළවෙනි රෝ එක හිමීට ගොතන්න. පේනවනේ මේ මලයි මේ මල් පෙති දෙක ජොයින් කරනකොට අපි මේ ගත්ත මලේ මල් පෙති තුනේ මැද මල් පෙත්ත විදිහට අරගෙන තමා ඒක මෙතනට ජොයින් කරගන්නේ. ඊට පස්සේ ඊළඟ දෙක ජොයින් කරද්දී තමා අපි තව මලක් මෙතනට එකතු කරගන්නේ. පළවෙනි රෝ එක පුළුවන් තරම් ස්ලෝ එකේ ගොතන්න. එතකොට ඔයාලට පුළුවන් මේක හරියටම අයිඩියා එකක් අරගන්න මොන විදිහටද මේ යන්නේ කියලා. මේ විදිහට ඔයා ගත්ත මල් ප්‍රමාණය සම්පූර්ණ ඇටච් කරගන්න. මෙන්න මේ වගේ එන්නේ. ඔයා ගත්ත මල් ප්‍රමාණය මේ විදිහට ඔක්කොම එක පේලියකට 6 ගානේ එන රෝ ප්‍රමාණය උඩට ජොයින් කරගන්න. ඊළඟට අපි බලමු කොහොමද මේක බෑග් එක හදාගන්නේ කියලා. මෙන්න මේ වගේ තමයි ජොයින් කරලා ඉවර වෙද්දී එන්නේ. මේ විදිහට දැන් බෑග් එක එන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේක තමයි මගේ බෑග් එකේ උස සහ පළල වෙන්නේ. නේ අඟල් 10ක් තියෙනවා. උස එනවා අඟල් 6ක්. දැන් මේක මේ උතට හරවගෙන මේ කෙරවලවල් දෙක ජොයින් කරන්න ඕන. මුලින්ම මේ පළවෙනි කෙළවර. මෙතනදී කලින් වගේම තමා පොඩ්ඩක් විතර අපිට ජොයින් කරන විදිය මෙන්න මේ විදිහට හදා ගන්න ඕන. මේ පේනවනේ. උඩ මෙතනින් මල් පිටි දෙක අතහැරලා මේ මල් පිටි දෙක ඊගවට මේ මල් පෙත්තයි මේ මේක මෙන්න මෙහෙම බලන්න. හරි බෑග් එක දැන් ගොතලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි ෆිනිෂ් කරාම තියෙන්නේ.
ඔයාට අවශ්‍ය උසට අවශ්‍ය දීඝ ප්‍රමාණයෙන් ඇතුළ පළල ප්‍රමාණයෙන් බලලා හදාගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නැරඹුවට. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. නැවතත් හමු වෙමු. මේ මල් පෙති දෙකේ පොලි මේ විදිහටම තියාගත්තාම ඔයාට හොයාගන්න ලේසි මේ කොතනින්ද ජොයින් වෙන්න ඕන කියලා මම පෙන්නන්නම්. දැන් කෙරවලින් අතර කරලානේ තියෙන්නේ. චේන් 4ක් මම ගන්න මෙතනට. මේකයි කෙලවරවල් දෙකනේ ජොයින් වෙන්නේ. මෙන්න මෙතනයි. ඊළඟට දැන් මේ කහ පාට මල් පෙති දෙක මේ මෙකට තිබ්බහම මේ පේනවද? මේ මල් පෙති තුන එකට ජොයින් වෙනවා. මෙතන එකට මේ තුන ජොයින් වෙනවා. අපි මේ විදිහටම මේක ජොයින් කරන් යමු. චේන් 1යි 2යි 3යි 4යි 5යි. ඊගාට මෙතන මේ තියෙන විදිහටම ජොයින් කරන්න. ඊගාට ආපහු චේන් 5යි 1යි 2යි 3යි 4යි 5යි ඊළඟට මෙතනට නෙමෙයි මෙතනටයි මෙන්න මෙතන අපි අර මලක් ජොයින් කරන විදිහම තමයි වෙනසකට තියෙන්නේ. මෙතන ජොයින් කරලා තියෙන්නේ මෙහා දෙපැත්තේ රෝ දෙක 1යි 2යි 3යි 4යි 5යි ඊළඟට මෙතනට මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. මේ විදිහට අපි ඔය කලින් මල් පෙති ජොයින් කරා වගේමයි වෙනස දැන් මෙතන මේ අපි දැන් කහ පාට ජොයින් කරලා ඉවරයිනේ. ඊගාට මෙන්න මේ රෝසයි තැඹිලි මේ මල් පෙති දෙක එක කෙලින් තිබ්බහම ඔයාට එනවා මේ දෙක ජොයින් වෙන්න ඕන තැන් දෙක මේ මෙතනයි ඊළඟට මෙතන මේ
සුදු පාට මල් පෙති දෙකට නිල් පාට මල් පෙති දෙක තිබ්බහම මේ ඒ විදිහට තමා අනිත් පැත්තත් මේ විදිහට තමයි මේ අපි ජොයින් කරලා ඉවරනහම මේක තියෙන්නේ. දැන් මේ පැත්ත හැරෙව්වහම මේ ජොයිනින් එක හොයන්න බැහැ නේද? ඔයාට ඕනි නම් පුළුවන් මේකට ලයිනින් එකක් අල්ලගන්න. අවශ්‍ය නම් මම පොඩි ලයින් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. මොකද මෙතන පොඩි පොඩි ඕපන්ස් තියෙන හින්දා මේ මම ගත්තේ 3 ply yarn එකනේ. ඒ හින්දා චුට්ටක් මේ මල පෆ් එක චුට්ටක් අඩුයිනේ. ඔයා 4 ply yarn එකක් වගේ ගන්නවා නම් මලේ පෆ් එක චුට්ටක් වැඩිපුර තියෙනවා. එතකොට ලොකු ඕපන්ස් ඉන්නේ නැහැ සහ ඒ වගේම මේ ඇදෙන ප්‍රමාණයත් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔයා ගන්න yarn එක අනුව ඔයාට අවශ්‍ය නම් පුළුවන් පොඩි ලයිනින් කෑල්ලක් ඇතුළට අල්ලගන්න. ඒකත් මම ඔයාලට අවශ්‍ය නම් මම කියලා දෙන්නම් ලයිනින් කෑල්ලක් කොහොමද පොඩියට අපි අල්ලගන්නේ කියලා ඇතුළට. ඊළඟට අපි එහා පැත්ත ජොයින් කරගන්න විදිහ බලමු. එහා පැත්තත් මේ විදිහෙම තමයි. මම හිතනවා ඔයාට තේරෙන්න ඇති කියලා. කරගන්න විදිය මම මෙතන yarn එක කට් කරනවා. ඔන්න මේ විදිය තමයි බෑග් එක තියෙන්නේ. දැන් අපි අනිත් පැත්ත ජොයින් කරමු. ඒකත් කලින් වගේමයි. හරි දැන් අපි අනිත් පැත්ත ජොයින් කරනකොට කලින් වගේමයි මේ හම්බෙන පළවෙනි දෙකේ මේ කෙලින් එන මල් පෙති දෙක එකට තියලා ඇටච් කරගන්න ඕන සිප් ස්ටිච් එකකින්. ඊළඟට මෙතනයි ඊළඟ මල් පෙත්තයි. දැන් ඊගොල්ලෝ අපි මේ සුදු පාට මල් පෙති දෙක තියාගන්නවා මේ නිල් පාට මල් පෙති දෙකට නේ. මේ විදිහට තමයි ඔයා
ගන්න මල් ප්‍රමාණය අනුව යන රෝ ප්‍රමාණය වෙනස් වෙනවා. හැම වෙලේම මේ මල් දෙක අපි මේ මල් පිටි දෙකනේ එක රෝ එකට තියන්නේ. මේ මල් පිටි දෙක තියලා බලන්න කොතනටද මල් පිටි දෙක ජොයින් වෙන්න ඕන කියලා. එතකොට ඔයාට හොයාගන්න ලේසි නේ. හරි ඉතින් මම ඔන්න ජොයින් කරලා ඉවරයි. චේන් එකක් ගොතලා යාන් එක කට් කරමු. ඔන්න ඉතින් මෙහෙම තමයි අපේ බෑග් එක එන්නේ. මේක චූටි පොඩි සයිස් එකක් තමයි මම අරන් තියන්නේ. ඔයාට ඕන සයිස් එක අනුව ෆ්ලවර්ස් ටික හදාගන්න. මම හිතනවා ඔයාට පුළුවන් කියලා. ඔයාට අවශ්‍ය සයිස් එකට ඇඩ්ජස්ට් කරගන්න බෑග් එක. හරි ඉතින් ඔන්න බෑග් එක අපේ ජොයින් කරගෙන ඉවරයි. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් මේකට පටි අපි ගොතාගමු. ඔයාට ඕනම් පුළුවන් මේකට මේ සයිඩ් චේන් එක දන්වල උනත් පාවිච්චි කරන්න. ඉතින් මම මෙන්න මේ බකල් දෙක පාවිච්චි කරනවා මෙන්න මේ විදිහට. මේකේ හරි මැදට මේ විදිහට ඉතින් ඔයාට මේක නැත්තම් ඔයාට පුළුවන් පටිය ගොතලා අවසානයේ වූල් නූලෙන් ඉතුරු කරලා පොඩි ප්‍රමාණයක් ඒකෙන් මෙතනට හොඳට තද වෙන්න ඇටච් කරගන්න ඉන්දි කටුව පාවිච්චි කරලා අපි බලමු කොහොමද පටිය ගොතාගන්නේ කියලා බෑග් එකට. මම මේ විදිහට දෙපොට තමයි පාවිච්චි කරන්නේ. මුලින්ම ස්ලිප් knot එක චේන් දෙකයි 1යි 2යි දැන් මේ පළවෙනි චේන් එක ඇතුලෙන් කටුව දාලා සිංගල් ක්‍රොෂේට් 1යි ඊළඟට මේක මෙහෙම මේ පැත්තට හරවලා මෙන්න මේ පැත්තෙන් තියෙන මේ චේන් දෙක පොටවල් දෙක ඇතුලෙන් කටුව අරගෙන
සිංගල් ක්‍රොෂේට් එකයි. ආපහු මෙහෙම පැත්ත හරවනකොට මෙතන තියෙනවා ආපහු ලූප් එකක් සිංගල් ක්‍රොෂේට් එකයි. ආපහු මේක මේ පැත්ත හරවද්දි වට ආයි මෙතනින් එනවා ලූප් එකක් සිංගල් ක්‍රොෂේට් එකයි. මේ විදිහට මෙන්න මෙහෙම පැත්ත හරව මේ පැත්තෙන් තියෙන පොටවල් මම පොටවල් දෙක ගානේ ගත්ත හින්දා මෙතන 4ක් එනවා. මේ චේන් ලූප් 4න් කටුව දාලා සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න තියෙන්නේ. ඔයාට පටිය අවශ්‍ය උස වෙනකන් මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. මේ විදිහට ඔයාට අවශ්‍ය උස වෙනකම්ම ගොතාගෙන යන්න. හරි. ඉතින් බෑග් එක ගොතලා ඉවර වුණාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ පටි දෙක ඉවර කළා. මෙතනට ඉතුරුණු යාන් එකෙන් ඉදි කටුව පාවිච්චි කරලා ජොයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට මේ කැල්ල නැත්තම් පටිය කෙලින්ම බෑග් එකේ මෙතනට ජොයින් කරගන්න පුළුවන්. මම ඊට අමතරව මේකට පබලු අල්ලලා තියෙනවා මේ මල් මැදට. අත්‍යවශ්‍ය නැහැ. ඔයාට තියෙනවා නම් පුළුවන් මේ වගේ අල්ලගන්න. ඉතින් පටියේ දිග මම අරන් තියෙනවා ඔයාට ෂෝල්ඩර් එකට තියලා බලන්න පුළුවන් ඔයාට අවශ්‍ය දිග කොහොමද කියලා. මේක තියෙනවා අඟල් ගොඩාක් ෂෝල්ඩර් එකෙන් පල්ලෙහාට මේ අත්‍යවශ්‍ය උසටම වඩා ගන්න නැතුව අඟලක් දෙකක් අඩුවට ගන්න. මොකද අපි බෑග් එක දාගත්තම මොන හරි දැම්මම චුට්ටක් පටිය ඇදෙන හින්දා මේක අඟල් 38කට වගේ තියෙන්නේ. එතකොට ඔයාට ඕන උසට අඟල් 2ක් හෝ 3ක් අඩුවට පටිය ගොතා ගන්න. ඇතුළට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේක ඇදෙන්නේ නැහැ පහළට. ඔයාට අවශ්‍ය නම් පුළුවන් පොඩි ලයිනින් කෑල්ලක් අල්ලගන්න. මම ඒකත් ඔයාලට කියලා දෙන්නම් කොහොමද ලයිනින් කෑල්ලක් මේකට අල්ලගන්නේ කියලා. හරි, දැන් මේකට ලයින් එක දාගන්නකොට මම දැන් ඇටච් කරලා තියෙන්නේ. ඔයාට පහසුයි මේක කපා ගන්න. මෙන්න මේ අතට දිග ප්‍රමාණය, මේ අතට පළල ප්‍රමාණය අරගෙන දිග අපි එක ප්‍රමාණය ගන්නෙ. මේක තියෙන්නේ ඔයාට එන දිග ප්‍රමාණය බලලා අපි ගන්න ලයිනින් එකේ මේ අඟල් 9කට වෙන්න තියෙනවා. ඔයාට එන දිග ප්‍රමාණය මේ අඟල් ප්‍රමාණයට අඟලක් එකතු කරලා ගන්න. දෙපැත්තට මැහුම් වාසි භාගේ උස මේ විදිහට අඟල් 6යි. එහා පැත්තට ගන්නකොට මේක අඟල් 12ක් වෙනවා මේ. ඒ 12 දිගට අරගෙන මුලින්ම දෙපැත්ත ජොයින් කරගන්න මේ විදිහට. මෙන්න මේ වගේ දෙපැත්තෙන් ජොයින් කරගන්න.
ඊට පස්සේ දෙපැත්ත ජොයින් කරනකොට උඩ අඟල් භාගයක් අතහැරලා ජොයින් කරන්න. අපි උඩ අඟල් භාගයක් නමන හින්දා ඊළඟට ලයිනින් එක මේ විදිහට බෑග් එකට තියලා මේ අඟල් ප්‍රමාණය ඇතුළට නමලා අපි මේක බෑග් එකට අල්ලගන්න එකයි කරන්නේ. මුලින්ම මේ විදිහට ඇතුලෙන් ඉඳි කටුව දාලා අරගෙන නූල දැන් මේ විදිහට මේ ගොතපු එක ඇතුලින් එකපාරකුයි ඊගාවට මෙන්න මේ නමලා තියෙන නැම් ඇතුලෙන් මේ නැමුන් දාරින් යන්නේ මේ විදිහට මෙන්න මේ වගේ ආපහු ඇතුල් ගොතපු එක ඇතුලෙන් ඉතින් මේ විදිහට සම්පූර්ණ බෑග් එක වටේම මහගෙන යන්නයි තියෙන්නේ ඔයාට මේ